ආයිබෝන් රෝනේ බිඟු YouTube channel එකට ඔයාලා අදින් පිළිගන්නවා. අද අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩේ තමයි මීමැසි ජනපද ඒ කියන්නේ මීමැසි පෙට්ටියකට අපි මීමැසි ජනපදයක් ඇතුල් නොකර පෙට්ටිය සුද්ධ කරලා සාමාන්‍ය විදිහට තියලා තියෙනකොට ඒ කියන්නේ මේක කලින් ජනපදයක් තිබුණු මීමැසි පෙට්ටියක්. ඒකේ ජනපදය කලින් තිබුණු ජනපදය හැර ගියට පස්සේ ඒ පරණව දිවත් කරලා තිබුවාට පස්සේ මීමැස්සෝ ස්වභාවිකවම එමෙම මීමැසි පෙට්ටියට ඇවිල්ලා එයාලට ඕන විදිහට තමයි මේකේ වද මීමැසි ජනපදයට අදාළ වද ටික බැඳගෙන තියෙන්නේ. එතකොට අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වද නිසියාකාරව සකස් කර ගැනීම. ඒ කියන්නේ රාමු ටික ඔක්කොම එකට අල්ලලා තමයි යාලා වද බැඳලා තියෙන්නේ. අපි ඒක රාමු එකින් එක වද වෙන වෙනම වෙන් කරලා නිවැරදිව සකස ගන්න විදිහ තමයි ඔයාලට පෙන්වුම් කරන්නේ. මොකද මේකදී අපිට මේක කරන්න වැදගත් වෙන්නේ අනිවාර්යෙන් මේ වැඩේ අපි මීමැසි පාලනය කරනකොට මීමැස්සට ඕන විදිහට පෙට්ටි සම්පූර්ණ රාමු එකතු කරලා වද බැඳ ගන්න දුන්නොත් එයාලා ඊට පස්සේ අපිට දැන් ඔක මේ පෙන නිෂ්පාදනයේදී උතර ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද අපි දැන් ඔකේදී මීමැසි පෙට්ටියේ පහළ පිලා පෙට්ටියේ තියෙන වද තමයි මීමැසි පැණි පෙට්ටියට අපි වෙන බැඳීමක් සිදු කරන්නේ. මොකද මීමැස්සෝ පැණි පෙට්ටියේ නිකන් තිබ්බ පළියට යට පිලා පෙට්ටිය සම්පූර්ණ කරලා උඩ පැණි පෙට්ටියට ඇවිල්ලා වද බඳින්නේ නැහැ. එතනදී අපිට අර යට පෙට්ටියෙන් වද ඉවත් කර ගැනීමක් හරි වද පරණ වද ඉවත් කරන්න අවශ්‍ය නම් ඒක ඉවත් කර ගැනීමක් හරි මොකුත් කරන්න බැරි වෙනවා. මීමැස්සෝ මේ විදිහට ජනපදයේ යාලට උන ආකාරයට රාමු සියල්ලම එකට එකතු කරලා වද බැඳගත්තා. දැන් අපි අද මේක කරන්න බලාපොරොත්තු වෙන දේවල් දැන් මේකට අවශ්‍ය කරන මොනවද උපකරණ ඊට පස්සේ මේ වද කොහොමද ගෙට ගහගන්නේ එතකොට ඒව ගෙට ගහගන්න මොනවද අවශ්‍ය වෙන පටි ඒ ටික මම ඔයාලට දැන් වීඩියෝ එකෙන් පෙන්වන්න කරන්නම්. මේ වීඩියෝ එක සම්පූර්ණ නරඹන්නේ කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේකේ ස්කිප් කර කර බලන්න එපා. මේකේ තියෙන සෑම තප්පරයක්ම ඔයාලට වටිනවා. හරියට විස්තර බලා ගන්න ඕන නම් හරි අපි එහෙනම් අද ක්‍රියාකාරකමට යමු. මම මුලින්ම ඔයාලට පෙන්වන්නම් මොනවද අවශ්‍ය මේවට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික කියලා. ඔව් දැන් මේ විදිහට තමයි අද අපි වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකදී අත්‍යවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. මේ තියන්නේ ඉටිපටි. අපි දැන් සාමාන්‍යයෙන් මේක ලබා ගන්නේ මේ වගේ පොහොර කවරයක් සාමාන්‍යව හාල් කවර තියෙනවා. මේ වගේ කවර එක මේ එක පැත්තක් කොනක් කැපුවට පස්සේ මේක අපිට මෙන්න මේ විදිහට මෙහෙම උඩින් ඇදලා මේ වෙනම මේ දෙපැත්තම කපන්න ඕන කවරේ. ඊට පස්සේ මේ වගේ මේ පැත්තෙන් මෙන්න මේ වගේ දැන් මේ වගේ කොන කැපුවට පස්සේ මේක පටිය අරගෙන මෙහෙම උඩට අපිට වෙන කරලා ගන්න පුළුවන් මෙහෙම. මේක පටිවල ශක්තිමත්භාවය තමයි දැන් අපි ඉස්සර නම් ඔය දැන් ගොඩාක් මම දැකලා තියෙන මීමැසි පාලක සමහරු කියන කතාවක් තමයි කෙසෙල් පට්ට ගන්නෑ කියන එක. කෙසෙල් පට්ට අපි මේ අරගෙන මේකෙදි මේ ක්‍රියාකාරකම මීමැසි මේ වද බඳිනකොට ගැටලුව තියෙන්නේ මේක දැන් අපි අද දැන් අද පෙට්ටිගත මේ මීමැසි පෙට්ටියේ පෙට්ටිගත කිරීමක් කරලා හරි නැත්තම් මේ වද සකසලා හරි වද කපලා බැන්දට පස්සේ මේක මීමැස්සෝ නිකන් එන්නේ නැහැ. කට්ටිය සම්පූර්ණ වද එහෙම සුද්ධ කරනවා. එතනදී ඒ කට්ටිය පරණ අර කෙහෙල් පට්ට තියෙනවා සමහර වෙලාවට කැපීමක් සිදු කරනවා. ඊටපටිය යාලට කපන්න බෑ. දැන් අපි මේක දැන් අද පෙට්ටිගත මේක ජනපදයේ නිවැරදි විදිහට සකසලා හෙට නෙවෙයි අනිද්දාට තමයි මේක මේ පටි අනිද්දා උදේට පටි කපා ඉවත් කිරීමක් සිදු කරනවා. දැන් කෙහෙල් පට්ට වලදී වෙන්නේ අපි පටි කපා ඉවත් කරන්න හදනකොට සමහර වෙලාවට මේ කට්ටිය මේ ඉටිපටි නෙමෙයි කෙසෙල් පට්ට වෙනම කපලා වෙන් කරලා දුනොත් වද කඩා වැටලා තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඉටිපටි තමයි අපි කීපයක් අවශ්‍ය වෙන්නේ මේ ගෙට ගහ ගන්න. මම ගෙට ගහන ආකාරයත් වෙනම පෙන්නන්නම්. ඊට පස්සේ ඉටිපටි වලින් ගෙට ගහනකොට අර වද කැපීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි එතකොට මේ වගේ පොල් කොලයක් භාවිතා කරනවා. පොල් කොලේ කියන්නේ මේකේ පොල් කොලයක් කියන්නේ මේ සම්පූර්ණ කොලේ නෙමෙයි. දැන් මේක මෙන්න මේ විදිහට තමයි කපා ගන්නෙ. අපි පොඩි හැඩයකින් තමයි මේ කපා ගන්නෙ. මොකද මේ හැඩයට කපා ගත්තම අපිට මේක සාර්ථකව තියාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මෙහෙම පිහි අරගෙන මේ විදිහට එකක් කොනක් කපා ගන්නවා. ඊට පස්සේ ඊගාව කොන මෙන්න මේ ආකාරයට මෙහෙම තියලා හැඩයට මෙහෙම කපලා මේක කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි දැන් අපි මීමැසි ජනපදයේ දැන් රාමුව තියෙන පැත්ත රාමුව උඩිය අතට තියලා මම ඔයාලට ඒක විදි පෙන්නන්නම්. එතකොට මේ විදිහට තමයි වදේට හිටින තැන තමයි මෙතන. එතකොට එහෙම තියලා තමයි මේක ගෙට ගහද්දී මේ විදිහට ගෙට ගැහිම සිදු කරන්නේ. එතකොට වදේ කැපීමක් සිදුවන්නේ නැහැ. අපිට එතකොට මේක වද පටි කපලා ඉවත් කරනකොට මේ විදිහට කරගන්න පුළුවන්. මේ ආකාරයේ මේ හැඩයට තමයි අපි කපා ගන්න ඕනේ.
ඊට පස්සේ පොල් කොළ කිහිපය දැන් ඒකට අපිට පොල් කොළ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට මීමැසි දැන් මේ දැන් වර්ධක කාලේ පැමිණලා තියෙන නිසා මීමැස්ස දෂ්ට කරන්න පුළුවන් සමහර වෙලාවට මේ අපි මේක දැන් මොකද මේ වර්ධනය වෙලා තියෙන ජනපදයක තමයි මේ අපි මේ වද නිවැරදි කිරීම සිදු කරන්නේ. එතකොට එයාලාගේ දැන් කීටය ඉන්න නිසා එයාලා පහර දෙන්න පුළුවන්. මේ අවශ්‍ය කෙනෙක් නම් අපිට අවශ්‍ය නම් මේ වගේ මීමැසි තොප්පියක් මුහුණු ආවරණයක් භාවිතා කරන්න පුළුවන්. මුහුණ ආරක්ෂා කරගන්න. අත්වලට ඉතින් විදින එකට අපි සාමාන්‍යයෙන් මේ දුම් විසුරණයක් භාවිතා කරනවා. ඒකට අපි සාමාන්‍යයෙන් දාන්නේ මේ වගේ වියලි පොල් මුඩු කීපයක් දාලා ගින්දර ටිකක් මේකට පත්තු කරලා දැම්මම ඊට පස්සේ මේ ඉතින් ප්‍රෙස් කරාම දුම් එනවා. අපි දුම් මම ඔයාලට කියන්නේ දැන් මේකෙදි දුම් ගහනවායි කියන එක ලොකුවට කරන්න යන්න එපා. එතකොට මොකද ගැටලුව වෙන්නේ? මේක රැජින එක සුවඳ නැතුව හොයාගන්න බැරුව මීමැස්සෝ ගැටලුව වෙන්න පුළුවන්. දුම් අපි අඩුවෙන්ම තමයි භාවිතා කරන්නේ ජනපදයේ. ඒ කියන්නේ මීමැස්ස පොඩ්ඩක් පාලනය කිරීමක් කරගන්න, පහර දෙන එක පාලනය කරගන්න තමයි අපි ඒකට භාවිතා වෙන්නේ. ওই ටික තමයි දැන් අද අපේ වැඩේට අවශ්‍ය වෙන්නේ. අපි බලමු වැඩේ කොහොමද කරන්න කියලා. වැඩේ කරන අතරේදී මම ඔයාලට මේක පෙන්නන්නම් කොහොමද වද බැඳගන්නේ ඒ විදිය විස්තර ටික. හරි අපි එහෙනම් අද ක්‍රියාකාරකමට යමු දැන්. ඔව් දැන් අපි මේ මම මුහුණු ආවරණයක් පැලදුවා. මොකද මේ දැන් මේ වෙලාව දැන් උදේ 10 විතර වෙලා. එතකොට දැන් පොඩ්ඩක් මීමැස්ස ක්‍රියාකාරීත්වය වැඩි. මේ විදිහට අපි පොල් මුඩු දාලා මේක දුම් විසරණයට හරි ගස්සගෙන තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ මීමැස්ස පෙට්ටියේ වටේට දුම් ටිකක් විහා ගන්නවා. මොකද මේ එයාලා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න. නැත්නම් අතපත ගන්නකොට අපි මේවා ඇරලා බලනකොට මේ කරන්න පුළුවන්. පහර දෙන්න උනත් පුළුවන්. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේකෙදි වීඩියෝ පොස්ට් එක. ඔව් මේ විදිහට දැන් ඔයාලට මම පෙන්නන්නම්. මෙතනදී මෙන්න මේ විදිහට තමයි වද ටික බැඳලා තියෙන්නේ. මීමැසි පෙට්ටියේ ක්‍රමවත් භාවයක් නැහැ. රාමු එකක්වත් අපිට එළියට ගන්න බැරි විදිහට තමයි මේ කට්ටිය වද නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් අපි මේකදී කරන්නේ මේ රාමු රාමු 6ක් තියෙනවා. රාමු 6 පෙට්ටියක්. රාමු 6 පෙට්ටියට වද වෙන වෙනම රාමු 6ට වද වෙන වෙනම බැඳ ගැනීම තමයි සිදු කරන්නේ. එතකොට අපිට රාමු එකින් එකට අරගෙන ජනපදයේ පරීක්ෂා කරන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු දැන් ඉදිරි වීඩියෝ ඉදිරි ක්‍රියාකාරකම් කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන දැන් මේකේ අපි ව්‍යාජ වද රාමුවක් මේ පෙට්ටිය නිකන් දාලා තුණා. මේ ඒකේ මෙන්න මේ විදිහට තමයි මෙයාලා මේ වද ටික බැඳලා තියෙන්නේ. මේ පේනවද මේවා කීටයෝ කෙනෙක්වත් නැහැ. මෙතන පිරිමැස්සන්ගේ කෝෂ කීපයක් පමණයි මේ විදිහට තියෙන්නේ. ඒක තමයි කියන්නේ අර අපි මීමැසි පාලනය කරනකොට මේ පෙට්ටි නිකන් තිබ්බ පළියට මීමැස්ස ඇවිල්ලා බැඳ පළියට අපිට මීමැසි ජනපදය නිවැරදි විදිහට නඩත්තු නොකර මීමැසි පාලනය පැණි නිෂ්පාදනය සිදු කරගන්න බෑ. මේ පේනවනේ මෙතන මේ පිරිමැස්සෙක් මේ එළියට එන්නේ ඉන්නේ. අපි දැන් මේවා බලලා වද ටික හරියට හොඳින් විෂයාකාරව ක්‍රියාල කරලා පස්සේ මේ අපිට පුළුවන් මේකෙදී පැණි ලබා ගැනීම සඳහා ජනපදයේ නිවැරදි විදිහට නඩත්තු කරන්න. දැන් මම ඇතුළ මෙතන පෙන්නන්නම් ඔයාලට බලා ගන්න. මෙතනදී ඔයාලට ඇතුළේ පේන ඇති මීමැසි ජනපදයේ සාමාන්‍යයෙන් ඉතුරු රාමු ටිකෙත් මේ විදිහට මෙන්න මේ හරස් හතර තමයි බැඳලා තියෙන්නේ. එතනදී අපි බලමු දැන් ඉස්සරහදී ඉතුරු ටික කොහොමද හදන්නේ කියන එක. මේක නම් ජනපදයට මේ වදේ දෙන්න අපි වෙනම බලමු කොහොමද දැන් මේක රාමුවක බැඳගන්නේ කොහොමද කියලා. මේ ආකාරයට තමයි දැන් මේ මීමැසි අපි තුමු දැන් මේකේ මේ අපි පෙට්ටි මොකක් හරි කපාගත්ත වදේ රාමුවට තියලා ගැට ගහගන්න මෙන්න මේ ආකාරයෙන්. දැන් රාමුව අපි ගත්තම රාමුව අපි මීමැසි පෙට්ටියට බස්සන්නේ මේ ආකාරයට. මේ දෙපැත්තෙන් අල්ලලා මෙහෙම තමයි බස්සන්නේ. ඒක මේ වදේ සවි වෙලා තියෙන්න ඕන මෙන්න මේ වගේ කොනකට වෙන්න හෝ ලොකු වදයක් නම් මේ මැද තුනට ගැටලුවක් නැහැ. මොකද මෙතන අයින්ට එකට සම්පූර්ණ කරනවා. පොඩි වදයක් නම් අපි රාමුව මේ අතර තමයි මෙහෙම තියා ගන්න ඕන. වදේ මැදට. ඊට පස්සේ එහෙම තියාගෙන අපි මේ වදේ මේ ආකාරයට තියලා තමයි මෙතන උස වෙනස් නම් මෙතන ගානට මේ වගේ ගානට මට්ටමකට කපාගෙන මේ ආකාරයට තමයි මෙහෙම වදේ තියන්න ඕනේ. මේ විදිහට සම්බන්ධ වෙයි. ඒ තියලා ඊට පස්සේ අපි මේ අර පොල් කොළේ මං කොනේ හැඩට කපා ගන්නයි කියලා. ඒ හැඩට කපාගත්ත පොල් කොළේ මෙන්න මේ හරියම වගේ තමයි තියන්න ඕන රාමුවේ.
සමාවෙන්න වදේ මැදින් මෙහෙම තියලා මේ විදිහට තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකෙදි ඉටිපටියෙන් ගැට දෙකක් ගහ ගන්න ඕන. මේ විදිහට මේක අල්ලගෙන ඊට පස්සේ සාමාන්‍ය පරිදි අපි අර ලණුවක ගැට ගහ ගන්න ආකාරයටමයි මෙන්න මේ ආකාරයට ඉටිපටිය මේ විදිහට දාගෙන වදේ වැටෙන්නේ නැති විදිහට මේ විදිහට මෙතන මේ විදිහට මෙහෙම ගැට දෙකක් යොදන්න ඕන අපි. එක ගැටයක් දැම්ම ආයෙත් තව ගැටයක් මේ විදිහට දානවා. මේ දාලා තමයි මේ විදිහට මේ පැත්තෙන් මේක අරගෙන මෙහෙම තද කරගන්න ඕන. මේ වදේ ඩැමේජ් වෙච්ච වදයක් නිසා පැත්තට වගේ යන්නේ මේ විදිහට මෙහෙම තද කරගත්තා. ඊට පස්සේ රාමුවට මෙහෙම තියුවා. මේ පැත්තෙන් දෙපැත්තෙන්ම දාලා මෙහෙම එක ගැටයක් දානවා. ආයෙත් මෙහෙම තව ගැටයක් දාලා මේ විදිහට මේ පොට ඇදලා මෙහෙම තද කර ගැනීමක් කරනවා. ඊට පස්සේ මෙතනින් ගැට ගහන ගමන් අපේ උදව්වට ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාට ඇඟිල්ල මෙතන තියාගන්නයි කියනවා. නැත්නම් මේ විදිහට ඇඟිල්ල මෙහෙම තියාගෙන ක්‍රමයෙන් මේ වගේ ආයි එක් ගැටයක් දාලා රාමුව මෙහෙම තද කරලා මේ දෙපැත්තෙන් පීයෙන් කපා ඉවත් කර ගැනීමක් කරනවා. මේ විදිහට තමයි මේක කරන්න ඕනේ. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්න. අවශ්‍ය නම් අපිට තව අවශ්‍ය නම් තව මේ වගේ ඉටිපටියකින් මේ වගේ කොනෙන් ගැට ගහන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි මේක කරන්නේ. ඊට පස්සේ රාමුව අපි දැන් මේක පරීක්ෂා කරලා දැන් මේ විදිහට තියලා දවස් දෙකක් සම්පූර්ණ දවසක් තියලා ඊගාදහස් පටි කපා ඉවත් කරනකොට අපි තෝ රාමුව පෙට්ටිය ඇතුල් කරන්නේ මේ ආකාරයටනේ. දැන් වෙලාසනම පෙට්ටිය දැන් අපි මේක බැඳලා ඉවරලා ක්‍රියාවලිය සිදු කරලා රාමුවට මේ රාමුව පෙට්ටිය රාමුවට මේ විදිහට ඇතුල් කරලා අපි නැවත දැන් දවස් දෙකකින් පරීක්ෂා කරනකොට මේ ඉටිපටිය එයාලා මෙතන මේ රාමුවට සවි කරලා දිනවනේ. රාමුවට මේ කොනයි ඉටි වලින් එයාලා සවි කරගෙන දිනනවා. ඒකට අපි මේ කපා ඉවත් කරනකොට මෙතනින් පීයෙන් මේ විදිහට ගැපුවා. කපා ඉවත් කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ පොල් කොලේ ඉවත් කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේ ගැට ගැහිම සිදු කරන්නේ ඉටිපටිය ආධාරයෙන්. කෙහෙල්පටි මම කියන්නේ නිතරම කෙහෙල්පටි භාවිතා කරන්න එපයි කියන එක තමයි. මොකද එයාලා මේක කෙහෙල්පටි කියන එක මේ මැසට කපා ඉවත් කරන්න පුළුවන්. කපන්න පුළුවන්. එතකොට වදේ හයි වෙන්නේ නැතුව තියෙද්දි දැන් අද නම් වද බැන්දි අද අපි වද ඒ කියන්නේ කෙහෙල්පටි වලින් අද අපි වදේ රාමුවට තියලා ගැට ගැහුවම පස්සේ අවශ්‍ය වෙනකොට එයාලා මෙතනින් කපා දැම්මොත් මේ වදේ කඩා වැටීමක් වෙනවා. ඒකට වැඩි සාර්ථක වෙන්නේ නැහැ. ආයි නැවත ගැට ගහන්න වෙනවා. ඉටිපටියෙන් ගැට ගහුවම වාසිය තමයි තියෙන්නේ මේ මැසට මේ ඉටිපටි කපන්න බෑ. ඒ කියන්නේ දිරපුව කපන්න පුළුවන්. ඒත් මේ නැවුම් අලුත් ඉටිපටි කැපීමක් සිදු කරන්න බෑ. ඒ විදිහට තමයි මේ ආකාරයට මේ වදේ මිමස් පෙට්ටියේ රාමු වලට බැඳ ගැනීම සිදු කරන්නේ. ඔව් දැන් අපි පෙන්නන්නේ මෙන්න මේ දැන් ওই රාමු ඉදිරියට ගන්න එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. එක් පැත්තක පමණයි වදේ තියෙන එක. රාමුව ගත්තම රාමුවක පැත්තෙන් තමයි වදේ බැඳලා තියෙන්නේ මේ බලන්න. දැන් මේ පැත්තේ රාමුවේ වදේ සයිඩ් එක තමයි බැඳලා තියෙන්නේ. දැන් අපි මේක හරි රාමුවේ හරි මැදට සම්බන්ධ කිරීම තමයි සිදු කරන්න හදන්නේ. මේ විදිහට තමයි මම ඔයාලට දැන් පෙන්නන්නම්. අපි එක රාමුවක් මේ විදිහට බැඳගත්තා. මේ මෙතන මේ තියෙන පිලා කීටයෝ ඉන්න මේ කොටස මෙතන මේ ලොකුවට තියෙන්නේ මේ පිරිමැස්සන්ගේ මැස්ස ජීවත් වෙන මේ කෝෂවල තමයි පිරිමැස්ස හැදෙන්නේ. මේ උසට තියෙන එකයි. තමයි රැජින කෝෂ නම් මේ පහළ තමයි නිර්මාණය වෙන්නේ. මේක නම් රැජින කෝෂ නෑ. මම ඔයාලට පිරිමැස්සෙක් පෙන්නන්න බලා ගන්න. මේ ඉන්නේ පිරිමැස්සෙක්. එයාට විදින්න බෑ මේ විතක් නැහැ පහර දෙන්න. ඔය අලුතෙන් උපන් මේ පොඩි මැස්සෙක් තමයි ඉන්නේ. ඒක එයා විදිලෙන්න එහෙම උත්සාහ කරන්නේ නැත්නම් සාමාන්‍ය හොඳ වැඩුණු උපදලා මාසයක් සාමාන්‍යයෙන් සති දෙක තුනක් වගේ යනකොට පිරිමැස්සට හොඳට ඉගිලෙන්න පුළුවන්. මේ ඉන්නේ කළු පාට පිරිමැස්සෙක්. අපි බලමු ඊගාව වද ටිකත් කොහොමද බැඳගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට තමයි බැඳගෙන තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකෙත් පෙන්නුවා. විදිය මම ඒක බඳින විදිය ඔයාලට වෙනම දැන් පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉටිපටියෙන් එතකොට බැඳම වැටෙන්නේ නැති විදිහට මේක කරගන්න පුළුවන්. ඔව් දැන් මේ අපි පෙන්වන්න හදන්නේ මේ දෙවෙනි රාමුව. ඒකෙදිත් රාමුවෙන් පිටත තමයි එයාලා වද බැඳලා තියෙන්නේ. රාමුවේ අයිනේ ආන්තම් වද
හයි කරලා තියෙනවා මෙන්න මේ විදිහට. මම ඔයාලට මේ පැත්ත හරව පෙන්නන්නම්. රාමුවෙන් පිටතට වෙන්න තමයි මේ ජනපදයේ තියෙන්නේ. මේ වදේ තියෙන්නේ. එතකොට මෙහෙම තිබුණාම අපිට හදිසියට මේක ඇරලා උඩට අරගෙන බලන්න බෑ. පරීක්ෂා කරන්න බෑ. දැන් අපි මේකේ රාමු 4යි දැනට තියෙන්නේ. 4යි පස්සෙන් රාමුව එක රාමුවක් ගුවත් කරලා තමයි මේ විදිහට ජනපදය නඩත්තු කරන්න කරන්නේ. එහෙම බෑනේ රාමු 6ක පෙට්ටියක් නිසා රාමු 6 සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි මේකත් මේ විදිහට ගානට කපලා කලින් මේ වදේ වගේ මේකත් බැඳ ගන්නවා. සම්පූර්ණ කරලා තියෙන්නේ ඒක. දැන් අපිට පිලා මේකේ උඩ පැණි පෙට්ටිය තියන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒ වීඩියෝ එකක් පෙන්නන්නම් මේ කොහොමද පැණි පෙට්ටිය තියන්නේ කියන එක. මේ තියෙන දෙවෙනි වදය දැන් අපි මේ රාමුවෙන් පිටතට එන්න නැති වෙන්න ගානට මේක සවි කරලා තියෙන්නේ. මැස්සෝ ටික නම් ඔක්කොම පෙට්ටියට පල්ලෙහාට බස්සවලා තියෙන්නේ. මොකද මැස්සෝ ඉන්නකොට අපිට මේ වද එකේදි කරන්න අමාරුයි. මොකද එයාලා මේ අපි මේ දැන් ඉතින් රාමුවට සම්බන්ධලා තියෙන ඒවා වදේ පොඩ්ඩක් කපලා තමයි එහාට රාමුව මැදට කරන්න ඕන. එතකොට ඒකෙදි ගැටලුවක් වෙන්න පුළුවන්. මේ මැස්ස කැපෙන්න පුළුවන්. මැස්සන්ට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ මැස්ස අපි පහලට ඇවලා තියෙන්නේ. මෙතන පේන තියෙ වලට නැවුම් පිලාවද කොටසක් තමයි මේ පේන තියෙන්නේ. මේ හරියට ටිකක් පැරණි කොටසක් වගේ මේ ටිකේ අර වද ටිකක් පරණ වෙලා තියෙනවා. මේ ටිකේ තියෙන නැවුම්ම වද නැවුම්ම පිලා කොටස් තමයි මේ තියෙන්නේ. එතන පිරිමැස්සක් දකින්න පුළුවන්. රැජින නම් අපි තාම මේක දැක ගන්න පුළුවන් උනේ නැහැ. අපි මේකත් මේ වද කොටසක් ජනපදයට අතුල් කර ගැනීමක් කරනවා. මිහිත තමයි මේ කලබල කරන්නේ නැතිව. මින් තමයි අපි මේක මෙහෙම මේකට දා ගන්න ඕන. හරි අපි ඊගාවට බලමු කොහොමද කියලා තුන්වෙනි වදේ මේකේ තියෙන මොන වගේ තත්ත්වකින්ද කියලා බලාගමු. රාමු දෙක එකට ගෑවෙන විදිහට තමයි තියාගන්න ඕනේ. ඔව් දැන් මේ තුන්වෙනි වදේ මේ තියෙන්නේ තුන්වෙනි රාමුව. ඒකෙදිත් අර වගේ තමයි මැස්සෝ එක පැත්තකට ගොඩාක් ඉන්නවා. අනිත් පැත්තේ මේ විදිහට බැලුවම මේ වදේ රාමුව පිටත තමයි තියෙන්නේ. එතකොට අපිට අර පරීක්ෂා කරන්න බෑ ජනපදේ. අපි ඒකෙදිත් බලමු කොහොමද කියලා මේ අර විදිහටම මෙතන රාමුවට සම්බන්ධ කරලා තැනින් කපලා ওই වදේ ආකාරයටම රාමුව ඇතුළට අරගෙන ඉස්පට් වලින් මැදගන්නේ කොහොමද කියලා. තේරෙනවද දැන් අර වද දෙකක් අපි ඉදිරියට ඇද්ද නිසා අපි අර වදවල ඉන්දිය මැස්ස පල්ලෙහාට ඉවත් කරානේ. මේ මැස්ස ටික තමයි මේ මේවට ඇවිල්ලා සම්පූර්ණ වද වහගෙන ඉන්නේ. රැජිනත් මේ අතර ඉන්න පුළුවන් හැංගිලා. මොකද රැජින ආරක්ෂා කරන එක තමයි වැඩකාර මැස්සියන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මොකද දැන් එයාලා හිතන්නේ එයාලා ජනපදයට දැන් කරදරයක් සතුරු ආක්‍රමණයක් කළා කියලානේ. මේ අපි ඇත්තටම කරන්නේ එහෙම සතුරු ක්‍රියාවක් නෙමෙයි. එයාලගේ ජනපදයේ සාර්ථකව එක පිළියෙල කරලා එයාලට සාත්තු කරන ගමන් අපි මේක පෙනියස්සන්නක් ලබා ගන්න සූදානම් වෙන්නේ. දැන් මට එයාලා හිතන නැති එයාලගේ සතුරු ආක්‍රමණයක් නිසා කියලා ඒ කට්ටිය වද රැජින සමහර විට මේ වදේ ඉන්නත් පුළුවන්. අර මැස්ස ගොඩාක් එලිලා තියෙන්නේ අර රැජින ආරක්ෂා කර ගැනීම රැජින සහ ඒ කට්ටිය සුහුඹුල් කීටියෝ තමයි මේ කුටීර වල ඉන්නේ. දරු පැටව ටික ආරක්ෂා කරගන්න තමයි මේ කට්ටිය නිතරම උත්සාහ කරන්නේ. හරි අපි බලමු මේක කොහොමද බැඳගන්නේ කියලා. ඔව් දැන් අපි මේ ජනපදයේ දැන් මේ වදේ මේ අපා ඉවත් කරගන්න කලින් අද රාමුව කොනේ මේ වගේ පරිස්සමෙන් තමයි මේ හිමීට හරවන්න ඕන. එකපාර දක් ගාලා අනිත් පැත්ත එල කරන්න හොඳ නැහැ. රාමුව විතරම මේ මැස්සෝ ඉන්න වදයක් පරික්ෂා කරලා වදේ හරවනවා නම් වදේ මේ කොනෙන් 100%ක්ම සම්බන්ධ කරලා තියෙනවා නම්. ඒ කියන්නේ මම මේ ඇඟිල්ලෙන් පෙන්නන තැනවල පේන නැති මේ කොනේ මෙතන රාමුවට සම්බන්ධ වෙලා නම් ගැටලුවක් නැහැ. හැරෙව්වට බය නැතුව. හැබැයි නිතරම මේ දැන් මේක අක්‍රමවත් තත්ත්වෙනේ තියෙන වදේ. ඒ හින්දා මේ කට්ටිය මේ රාමුවේ මේ උඩ මෙතන තියෙන මේ පටිය විතරයි වදේ සම්බන්ධ කරන්න තියෙන්නේ. මේ මෙතන මේ තියෙන ලී කොටසට සම්බන්ධ කරලත් නැහැ. මේ පැත්තේ තියෙන ලී කොටසට සම්බන්ධ කරලත් නැහැ. එතකොට වදේ ශෙනිකව කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ පහළ කොටසින් මැස්ස පොඩ්ඩක් ඉවත් කරගෙන මේ ආකාරයට මෙහෙම අතින් හිමීට තමයි මේ විදිහට මේ ආකාරයට වදේ හරව ගැනීමක් සිදු කරන්න ඕන. නැත්තම් වෙන්නේ අල්ල ගන්න නැතුව හැරෙව්වොත් දරස් ගාලා කඩා වැටෙනවා. එතකොට මේ මැස්ස එකපාරට මේ මැස්ස ටික කලබල වෙන්න පුළුවන්. මේ මැස්ස පොඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මැස්ස
ජනපදේ පරික්ෂා කරන පුද්ගලයාට හරි ජනපදයේ දැන් මේ අපි කරන සිදු කරන මට මේ ක්‍රියාවලිය සිදු කරන මට උනත් පහර දෙන්න පුළුවන්. ප්‍රමාණයක් නැහැ. ඉන්න ජනපදයේ ඉන්න සියලු මැස්ස ටික උනත් ඇවිල්ලා එකපාර පහර දීමක් කරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම මේ මැස්ස ගැනයි අපි ගැන දෙගොල්ලෝ ගැනම සැලකිල්ලෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි මේම හරව ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ මේ කොනකට මේ වගේ තියලා මෙහෙට අපේ මේ වගේ කොනකට මෙහෙම තියලා හිමින් අත ගන්න ඕනේ. මේ මැස්ස අහුවෙන්නේ නැති වෙන තමයි තියා ගන්න ඕනේ. මේ වගේ මැස්ස අහුවෙන්නේ නැති වෙන මේ වගේ කොනක් මෙහෙම තියෙන්න ඇරලා මෙහෙම මැස්ස අහුවෙන්නේ නැති හිමිට තියා ගන්න ඕනේ. මොකද මේ මැස්ස පොඩි වුණ ගමන් තමයි ඒ කට්ටිය පොඩක් කලබල වෙන්නේ විදින්න. නැත්නම් මේ මැස්ස සාමාන්‍යයෙන් මේ මැස්ස ජනපදයේ පරික්ෂා කරනකොට අපි කලබල කරන්නේ නැති තාක් එයාලත් කලබල වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නේ පහර දෙන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට දැන් මේ කට්ටිය හිමීට පල්ලෙහාට බහින රාම් ටිකට. එතකොට අපි අතරේ මේක මේ පිහිය ආධාරයෙන් මේ වගේ කපා ගැනීමක් මෙතනින් කරනවා. යටින් කපලා තමයි වදේ එහාට අපි තල්ලු කරන්නේ. මෙහෙම මෙහාට තල්ලු කරන්න අවශ්‍ය වෙන්නේ. ඔව් දැන් මේ අපි තුන්වෙනි වද කොටසත් මේ විදිහට ගැට ගහගෙන තියෙන්නේ. මේ මැස් එක පැත්තකට වෙලා ඉන්නවා. වද ටික රාමුව ගැට ගහලා තියෙන්නේ. මේක නම් අපි ඒකත් පරිස්සමට ජනපදයට ඇතුල් කරගන්න තමයි මේ හදන්නේ. මේ ආකාරයට අටියෙන් ගැට ගහලා තියෙන නිසා ගැටලුවක් නැහැ. මේ මැස් මෙතන පොඩි පිටින් එන්නේ හින්දා අපි මෙහෙට තමයි ඒක රාමුවට ඇතුල් කර ගැනීම සිදු කරන්නේ. ඒ තියුණ පැත්ත මාරු වෙන්නේ නැතුව තමයි මේ විදිහටම වදේ එළියට ගත්ත ආකාරයටම තමයි අපි පෙට්ටියට ඇතුල් කර ගැනීමත් සිදු කරන්න ඕනේ. මේ වගේ මේ විදිහට හිමීට පෙට්ටියට ඇතුල් කර ගැනීම සිදු කරනවා. දැන් මේ රාමුව ගානට බැලන්ස් වෙන විදිහට තමයි වද ටික තියෙන්නේ. මෙතන යාලා මේ අනවශ්‍ය විදිහට ගහපු බැම්ම තමයි මෙතන තියෙන්නේ. ඒක අපිට 100%ක්ම හූර ගන්න බෑ. මොකද මැස්ස ප්‍රමාණය වැඩි නිසා. යාලා නැවත එතනදී එකතු කිරීමක් කරන්නේ නැහැ. දැන් රාමුවට තමයි මේ තියෙන විදිහට යාලා අපි දවස් දෙකකින් පරීක්ෂා කරනකොට මේ පටි ටික කපා ඉවත් කරන්න කලින් බලන්න ඕන මේ සම්පූර්ණ කරලාද කියලා තියෙන්නේ. මේ විදිහට රාමුවට සම්බන්ධ කරගන්න රාමුවට වදේ සම්බන්ධ කර ගැනීමක් කරනවා. බලමු අපි දැන් හතරවෙනි එකේ කොහොමද වෙන්නේ කියලා. අපි මොකද මේ වැඩේ දැන් ක්‍රියාවලිය කරනකොට හොඳට කල්පනා වෙන්න ඕනේ මේකදී දැන් මේ ජනපදයේ ඉන්න කුඩා يعني දිනක් වගේ වයසති දවස් 2-3ක් වයස කුඩා තටුවාපු මීමැස්සෝ ඉන්න පුළුවන් වැඩකාර මැස්සියෝ. එයාලට හානියක් නොවී තමයි අපි නිතරම දැන් මේක පෙට්ටිගත කිරීම දැන් මේක නිවැරදි කිරීම සිදු කරන අවස්ථාවේදී සමහර වෙලාවට ඒකට ඉගිලෙන්න බැරුව බිම වැටෙන්න පුළුවන්. අපි අවස්ථාවේ ශනිකවම යාලව නැවත ජනපදයට ඇතුල් කර ගැනීමක් කරන්න ඕන. මොකද ජනපදයේ මේ ක්‍රියාවලිය සිදු කරන තැනේ බිම ඇඹලෙව සිටින්න පුළුවන් කෝඹි. මොකද එතකොට අර පොඩි මැස්සෝ ඉගිලෙන්න බැරි නිසා යාලා ගොදුරු කර ගැනීම සිදු කරනවා. ඒ පොඩි කුඩා මේ අලුත උපන් කට්ටිය තමයි ජනපදයේ ලොකු මෙහෙවරක් කරන්න බලාපොරොත්තු කරන්න තියෙන මේ වැති ජනපදයේ ජනතාව. ඒ හින්දා අපි යාලා ආරක්ෂා කරගන්න ඕනේ. මොකද දින 3-4ක් යනකම් මේකේ ක්‍රියාවලිය මේ දක්වා තිබුණු ජනපදයේ වේගයෙන් මේ කට්ටිය ක්‍රියාවලිය අඩපණ වීමක් සිදු වෙනවා. මේ කට්ටිය මොකද නැවත මේ වද වෙනස් වෙලා තියෙන වද තිබුණු වද අත්තිවාරම බිඳිලා තියෙනවා. එතකොට එයාලා වද අත්තිවාරම් නැවත සවි කර ගන්න ඕන. ඒ වගේ වැඩ ගොඩක් තියෙන නිසා එයාලගේ පිටින් ආහාර ගෙන ඒම ක්‍රියාවලිය ටිකක් අඩු වෙන්න පුළුවන්. දින 3-4ක් වගේ යනකම්. බලමු දැන් අපි ඊගාවට හතරවෙනි රාමුවේදී මේ විදිහට අපි රාමුව අරගෙන බලමු කොහොමද ඒකේ එයාලා සිදු කරලා තියෙන්නේ කියලා. ඒකෙදි ඒ අර ආකාරයෙන්ම තමයි එක් පැත්තකට පමණයි වදේ වැඩිපුර බැඳලා තියෙන්නේ. අනිත් පැත්තෙන් එළියට පැනන විදිහට තමයි තියෙන්නේ. මැස්සෝ දැන් පහළට බැස්ස කට්ටිය තමයි මේ පැත්තේ මේ වලට බලා ගන්න පුළුවන්.
මේ පැත්ත සම්පූර්ණයෙන් මේ මැස්ස වහගෙන ඉන්නේ. අනිත් පැත්තෙන් බැලුවමට අපිට පේනවා ඒ වදෙත් එක පැත්තකට නඹුරුව තමයි බැඳලා තියෙන්නේ. මොකද අපි මේකෙදිත් අර විදිහටම තමයි රාමු පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්නවන වදේ අල්ලගෙන ඒ කරලා අර විදිහටම කපාගෙන බැඳීම සිදු කරගන්න ඕනේ. මේ මැස්ස සිටින නිසා බොහොම ප්‍රවේශමෙන් තමයි වැඩේ කරන්න ඕනේ. මොකද රාමුව එකපාරක් හරි ගැස්සුනොත් මැස්සෝ ටික බිම වැටෙන්න පුළුවන්. එතකොට මැස්සෝ අර මම කලින් කිව්වා වගේ ආහාර දීමක් සිදු කරන්න පුළුවන්. අපි මෙතනදී කරන්නේ මේක මැස්සෝ ටික පොඩ්ඩක් මෙහෙම ඉවත් කරගෙන මේ විදිහට වදේ මැදින් පොඩ්ඩක් අත තියලා අල්ල ගන්න ඕනේ. ඒ කරලා තමයි හරවද්දි හරවන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මැදින් අල්ල ගන්න නැතුව හරවන්න ගියොත් වෙන්නේ එකපාරට රාමු බින්දී යන්න පුළුවන්. මේ විදිහට මේ හරවල තියාගෙන තමයි මැස්සෝ ටික පහළට බහින්න සලස්වල මේ වදෙත් අපි කපා ගැනීම සිදු කරන්නේ. රාමුව තියනකොට මෙතන පරිස්සමෙන් තියන්න ඕන. මොකද මැස්සෝ රාමුව යටින් යන්න පුළුවන්. මැස්සෝ අහු වෙන්න පුළුවන්. මේ විදිහට මෙතනින් අල්ලගෙන තමයි පිහි ආධාරයෙන් රාමුව පොඩ්ඩක් ඇල කරලා එක් පැත්තකින් මේ විදිහට පිහියෙන් වදේ කපා ගැනීමක් සිදු කරන්න ඕනේ. මේකට අනිවාර්යෙන් තව කෙනෙක්ගේ සහායක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. මොකද තනියෙන් මේ ක්‍රියාවලිය කරන්න අමාරුයි. මොකද තනියෙන් කරන්න ගියාම මේ වද කඩා වැටෙන්න පුළුවන්. ඒකට තවත් අයෙක් අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය සිදු කරනකොට සහායට ඉන්නම ඕන. නැත්තම් මේක ක්‍රියාවලිය අසාර්ථක වෙන්න පුළුවන්. හතරවෙනි රාමුවෙත් මේ විදිහට කිට ගහගෙන තියෙන්නේ. මේ විදිහට එකත් හරවගෙන මේ පෙට්ටියට ඇතුල් කර ගැනීමක් සිදු කරනවා. මැස්ස ගොඩක් එල්ලිලා ඉන්නවා. වදේ පිටට පයින් නැති වෙන විදිහට තමයි බඳ ගන්න ඕන. මේ විදිහට අපි පෙට්ටියට ඇතුල් කර ගැනීමක් සිදු කරනවා. ප්‍රවේශමෙන් සමහර අවස්ථාවලදී අනිවාර්යෙන් වද අල්ලද්දී වදවලට කොනට හානි වෙන්න පුළුවන්. එතනදී සමහරවිට අපේ අතින් ඒ හානි වෙච්ච කීටයන්ව මේක වැඩකාර මැස්සියන් විසින් ඉවත් කර ගැනීමක් සිදු කරනවා. මේ මොකද එයාලා පොඩි වෙලා තියෙන නිසා අපි නිතරම වක බලා ගන්න ඕනේ. මේ දැන් ආධුනික කට්ටිය මේක නිවැරදි පාලනය සිදු කරන අවස්ථාවේදී මේ වගේ පෙට්ටිගත කිරීමක් කරනකොට හැකිතාක් මීමැස්සට හානි නොවන පරිදි උපකරණ භාවිතා කරනකොට භාවිතා කරන්න. මොකද මේ දෙකේ ජනපදයේ ඉන්න එක මැස්සෙකුත් ජනපදයට ලොකු මෙහෙවරක් කරන කොටසක්. මැස්සෙක් හැදෙන්න යන කාලෙත් එක්ක ගත්තම මෙතනදී අපි මොක බලා ගන්න ඕන සියලුම ඒ කියන්නේ වැඩකාර මැස්සන්ට හානියක් නොවන පරිදි මේ ක්‍රියාවලිය සිදු කර ගන්න. දැන් බලමු හතරවෙනි රාමුව. දැන් ඔයාලට මේ කැමරාව කිට්ටු කරලා බැලුවම බලා ගන්න පුළුවන්. ඒක පෙට්ටියේ මේ මෙතන මීමැසි පෙට්ටියේ බිත්තියටම තමයි සවි කරලා තියෙන්නේ. දැන් එතකොට අපි මේ රාමුව මෙතන තියෙන මේ රාමුව ඉවත් කරලා රාමුවත් වෙනම රාමුවටත් සම්බන්ධ කරලා වදේ පිටියට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි ඒක ඉවත් කරගන්න කොහොමද කියලා පොඩ්ඩක් බලමු. දැන් පොඩ්ඩක් මීමැස් පොඩ්ඩක් කලබල වෙලා වගේ තමයි ඉන්නේ. ඔව් දැන් අපි හතරවෙනි පස්වෙනි වදේ මෙන්න මේ ආකාරයට තමයි බැඳගත්තේ. ඒක කුඩා වදයක් තිබුණේ මේ මෙතන මේ පෙට්ටියේ මුල්ල බිත්තියටම සවි කරලා තමයි තිබුණේ. ඒක අපි ගද්දි ඒක කීට වෙන්නේ නෑ. පොඩි මේ මුල්ලෙන් තමයි සවි කරලා තිබුණේ රාමුවට. වදේ පොඩි පිපිරීමක් වෙලා තියෙනවා. අපි ඒක දැන්
ඉතිපටි ආධාරයෙන් ගැට ගහලා තියෙන්නේ. බලමු අපි මේ වගේ වදයක් අපි දෙන්න ඕන සාමාන්‍ය රාමු දිනවැසි පෙට්ටියේ ආයිනට නෙමෙයි. මේක සාමාන්‍ය ආයිනේ තිබුණ වද එක. ආයිනේ තමයි මේ වදේ තිබුණේ. අපි මේක ලබා දෙනවා මෙයාට ජනපදයේ මැද කොටසට තමයි මේ විදිහට ලබා දෙන්නේ. මොකද මේක අයිනේ තිබුණොත් මෙයාලා මේක බඳින්නේ නැහැ. දැන් මේක කාලයක් තිස්සේ මේ විදිහට අයිනෙම තමයි තිබිලා තියෙන්නේ. කාලයක් කියන්නේ සාමාන්‍ය ජනපදයේ ඇවිල්ලා පෙට්ටියට තුල්වෙච්ච දවස් ඉඳලා එයාලා වද හදාගත්තම අයිනේ තමයි තියෙන්නේ. ඒක මේ පිළක කන්නේ නැවුම් වදයක් තියෙන්නේ. මම ඒ නිසා මේක සාමාන්‍යයෙන් අපි මේ රාමු දෙක අතරට ජනපදයේ මේ රාමු දෙකක් අතරට තමයි දාගන්න හදන්නේ මේ විදිහට. එතකොට ඉක්මනින්ම මේ වදේ නැද ගැනීම සිදු කරන්න පුළුවන්. මොකද නැත්තම් වෙන්නේ මේ කර කොනට කරලා තිනකොට ඒ කොනියම තමයි තියෙන්නේ. මේ මැස්ස නිකන් එල්ලිලා ඉන්න විතරයි. මේ විදිහට නැද ගැනීම සිදු කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් කලබල වෙලා වගේ ඉන්නේ මේ මැස්ස. මොකද අවට තව ජනපද කීපයක් තියෙනවා. ඒ ජනපදයේ මැස්සෝ සමහරලාට මේක අර පැණි සුවඳට මේ ජනපදයට එන්න පුළුවන්. පැණි ගන්න අපේ ක්‍රියාවලිය අවසන් මේක අපි අතර හිමිහිම් කරේ. දැන් 10ට වගේ තමයි උදේ ආරම්භ කරේ. පැය දෙකක් වගේම කාලයක් ගියා වැඩේ අවසන් කරගන්න. මේ විදිහට මැදින් මේක විදිහට රාමුව අතුරු කර ගැනීමක් කරනවා. එතකොට අපි බලමු කොහොමද කියලා මොකද වෙන්නේ කියලා. මේ පැත්තට පොඩ්ඩක් ආමුල් පැත්තට තමයි හරව ගන්න ඕනේ. මේ විදිහට ඒකට එයාලා සම්බන්ධ කරලා දුන්නේ මේ විදිහට. අපි ඒවට මේ විදිහට සම්බන්ධ රාමුවට මේ කරන මොකද අපිට මේ පැත්තේ ඉඳලා තමයි මේ මැස්සාර බඳින ප්‍රවණතාවය වැඩිපුර තියෙන්නේ. මේ විදිහට අතුරු කර ගැනීමක් කරනවා. කළා අපි ඉක්මනම මේ මැස් පෙට්ටියේ හුලන් ලෑල්ලෙන් වසා ගැනීම සිදු කරනවා. අපි ගාඩ් පටිය මේකට දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ මේ කටිය හැර යෑමේ ප්‍රවණතාවයක් නැහැ කොහොමත්. මොකද පිලව් ගොඩක් ඉන්නවා. ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ගාඩ් පටිය අද යොදන්නේ නැහැ. මොකද පිටින් මැස්සෝ ඉන්නවා. ගාඩ් පටිය යෙදීම සුදුසු කාලයක් නෙමෙයි. මොකද මේ ජනපදයේ තියෙන දැන් පිටින් මැස්සෝ එහෙම වර්ධනය වෙලා ඉන්න නිසා හවසට පිටින් මැස්සෝ 3 මාර 4 වගේ වෙද්දි හවස් කාලේ ජනපදයෙන් එළියට යනවා. එතකොට එයාලට ගාඩ් පටිය දැම්මොත් පිටින් මැස්සට ගාඩ් පටියෙන් එළියට යන්න බෑ. එයා ගාඩ් පටිය සමහරලාට හිර වෙන්න පුළුවන්. එහෙම හිර වෙලා මැරෙන්න පුළුවන්. එහෙම ගාඩ් පටියේ අස්සේ සිදුරු ටික අස්සේ රිංගන් ඉන්නකොට වැඩකාර මැස්සි විසින් සමහරලාට පිටින් මැස්සට පහර දීලා පිටින් මැස්සා ජනපදයෙන් අයින් කරලා දාන්න උනත් පුළුවන්. එහෙම අවස්ථා වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අපි ගාඩ් පටිය දැමීම සිදු කරන්නේ. ගාඩ් පටිය දානකොට මෙන්න මේ ආකාරයට ගාඩ් පටිය මේ අතර තමයි රැජින පලා යෑමේදී අපි භාවිතා කරන්නේ. අපි ඒවට ගාඩ් පටිය දැන් දමන්න අවශ්‍ය නැති නිසා ගාඩ් පටිය මේ වගේ පොඩි ප්‍රමාණයක් ජනපදයට යොදවලා මෙහෙම එක සීමා ජනපදයේ දොරටුව සීමා කිරීමක් කරනවා. මේ දැක්කද දැන් පේනවද අර වැඩකාර මැස්සි විසින් අර දැන් අපි මේ මේක සකසන වෙලාවේදී කැපිලා ගිය වද කෑලි එහෙම එයාලා ඉවත් කර ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ ජනපදයේ පිරිසිදු කර ගන්න හදන්නේ. මොකද මේක කීටේ ඉන්න ජනපදයක් නිසා එයාලා මේක අපිරිසිදු වෙන්න කැමති නැහැ. මොකද ඒක හොඳින් පිරිසිදු කරලා එයාලගේ සාමාන්‍ය ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි කටයුතු ටික ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. හරි අපි දැන් මේක රාමු ටික මෙහෙම කරලා හුලං ලෑල්ලෙන් එක වහලා මොකද මේ දැන් අපි මේ රාමු එක ළඟට කිට්ටු කරනකොටත් බොහොම පරිස්සමෙන් කරන්න ඕන. මොකද සමහරවිට මේ රාමු අතරින් ටක් ගාලා මැස්සෙක් යන්න පුළුවන්. අපි ඒක දැන් තියෙනකොට මේ මැස්ස තද වෙලා මැරෙන්න පුළුවන්. අපි ඒ හින්දා මේ රාමු කිට්ටු කරනකොට බොහොම ප්‍රවේශමෙන් තමයි ඒක හිමින් එකපාර තද කරන්නේ නැතුව කමාන්ඩ් පොලෝ මේ විදිහට පොඩ තමයි තද කරන්නේ. මොකද මැස්සෙක් හෝ දෙදෙනෙක් ඒ අතරින් ගියොත් එයාලට හානියක් වෙන්න උනත් පුළුවන්. මේ විදිහට දැන් අපි හෙට දිනේදී මේ ජනපදේ නැවත පරීක්ෂා කිරීමක් කරන්නේ නැහැ. අපි මේක අනිද්දා දිනේදී තමයි උදෑසනම ජනපදේ පරීක්ෂා කරලා මේකේ එතකොට අනිවාර්යයෙන්ම 100%ක්ම මෙයාලා රාමුවට වද සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි එතනදී තමයි මේ කපා ඉවත් කිරීමක් කරන්නේ. දැන් මේකේ ඇත්තම කියනවා නම් අපිට රාමු 5කයි මේ වද රාමු 5කට තමයි වද තියෙන්නේ. එතකොට අපි මෙතන දැන් එක කොටසක් හිස්වනේ තියෙන්නේ. ඔයාලට පේනද මේ ජනපදේ රාමුවක් එකක් අඩේ. අපි ඒ වෙනුවට මෙතනදී හුලං ලෑල්ලක් අපි හදාගෙන තියෙන වෙනම ඒක තමයි යෙදීම සිදු කරන්නේ.
රාමුව දැන් මේ ජනපදයේ සාමාන්‍යයෙන් මේකේ ගැටලුවක්න් තොරව ජනපදයේ රාමු ටික දැනට රාමු සම්බන්ධ කරපු අපි වද බැඳපු රාමු පහේ එයාලා වද ටික සවි කරගත්තට පස්සේ අපි නැවත නැවුම් රාමුවක් හෝ නැවත පිලා අලුත් පිලා වදයක් මේකට දීලා ඒ රාමුවත් බඳ ගන්නවා. මේක පිලා වදයක් දීමට අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩදුරට. ඒකෙදි රාමුවට මේ මැද දාර දිගේ ඇතුල් පැත්තෙන් රාමු ඇතුල් පැත්තෙන් මේ පැත්තෙන් නේ ඒක යටි පැත්තෙන් මීටිකි පේලියක් යොදවුවම එතකොට ඒ පේලිය යාලා වද බැඳීම සිදු කරනවා. එතකොට අර අවසාන වදේ වගේ මේකෙදි අපි අර දැන් පොඩි වදයක් මම බැඳලා ඔයාලා මේ පෙන්නේ මේ රාමු 1 2 3 4 5 මේ තුන්වෙනි රාමුව අපි අර පොඩි වදයක් කිව්වේ. ඒ වගේ වදයක් නැතුණත් අර මීටි ටිකක් දාලා එහෙම තුවම එයාලා වද බැඳීමක් සිදු කරනවා. එතකොට ඒ විදිහට තමයි මේක සම්පූර්ණ කරගන්න අපි උත්සාහ කරන්නේ. ඔව් දැන් මම මේ වගේ මේ රාමුවකටම තමයි මේ පොඩි MDF ෂීට් එකක් මේ විදිහට එන ටේප් එකෙන් ගහලා හුලන් ලෑල්ල හදාගෙන තියෙන්නේ. එතකොට මේක තමයි අපි මෙතනදී මේ පැත්තෙන් ඇතුල් කර ගැනීම සිදු කරන්නේ. తాවකාලික හුලන් ලෑල්ලක් විදිහට භාවිතා කරන්නේ. ඒකෙදි මේක හිමිහිට මේ පැත්තෙන් ඇතුල් කර ගැනීමක් සිදු කරන්න ඕන. මොකද දැන් මීමැස්සොත් යට ඉන්නවා ක්‍රමානුකූලව මෙහෙම පොඩ අර වදවල ඇදිලා හානියක් නොවන පරිදි තමයි හුලන් ලෑල්ල අපිට ඇතුල් කරන්න ඕන. එතකොට තමයි මීමැස්ස මේකේ අර ගැටලුවක් නැතුව මේ පෙට්ටියේ නියමිත උෂ්ණත්වය රඳව ගන්න තමයි අපි නිතරම මේ හුලන් ලෑල්ල භාවිතා කරන්නේ. මොකද රාමු වල වද ප්‍රමාණය අඩු නිසා තමයි භාවිතා කරන්නේ. නැත්නම් අපිට මෙතන හුලන් ලෑල්ල නොදා ඉන්න පුළුවන්. ඒකදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හුලන් ලෑල්ල නොදා ඉඳීමෙන්. මොකද ජනපදයේ එක පැත්තක් හිස් බව මෙතනදී තියෙනවා. මේ රාමු සම්පූර්ණ දැන් අපි ඉටිපටි කපලා ඉවත් කළා. දැන් අපි අද අර දුන්න පොඩි වද කෑල්ල බැඳපු වදේ තරමක් දුරට බැඳලා තියුණොත් ඒ වදේ සම්පූර්ණ වෙනකොට අපිට මේ හුලන් ලෑල්ල ඉවත් කළා තව නැවත අලුත් රාමුවක් දෙන්න පුළුවන්. රාමු 6 පෙට්ටිය සම්පූර්ණ කරගන්න. එතනදී අද මේ පෙට්ටිගත කිරීමේ ක්‍රියාවලිය මේ විදිහට තමයි අවසන් වෙන්නේ. හොඳයි එහෙනම් මේ අද අපේ වීඩියෝ එක මෙතනින් හමාර කරනවා අපි. ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම නරඹන්න කියලා ඔයාලගෙන් අපි ඉල්ලා සිටිනවා. මේකේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ සාමාන්‍ය මීමැසි ජනපදයක් පෙට්ටිගත කරන අවස්ථාවකදී මේ ක්‍රියාවලිය මේ විදිහටම මේ වීඩියෝ එක වැදගත් වෙයි. දැන් අපි අදටම සිදු කරේ මීමැසි ජනපදයකින් පෙට්ටියේ අපි නිකන් තියලා දීපු පෙට්ටියක මීමැසි ජනපදයක් ඇවිල්ලා එයාලට ඕන දෙයක් තමයි වද ටික බඳගෙන තිබුණේ. ඉතින් ඒවා හරි ක්‍රමයට අපේ නිවැරදි ආකාරයට මීමැසි රාමු වල ගැට ගැසීම තමයි සිදු කරගත්තේ. සමහර වෙලාවට ඔයාලට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. සමහර ඒවා ටිකක් මීමැසි රාමු කෙලින් බඳලා තිබුණා නේද කියලා මේ. ඒකෙදි මේ මෙහෙම කියන්න අවශ්‍ය වෙන කාරණේ තමයි මම ඔය සාමාන්‍ය පෙට්ටි නිකන් තියුවත් කියලා තියන්නේ අර රාමු යටිපැත්තෙන් රාමුව දැන් මේ තියෙන රාමුව නේ රාමුව යටිපැත්තේ මේ කෙලින් මේ ඉටි ටිකක් ගල්වලා. එතකොට එයාලා මේ මීටි පාරක් දිගට ගල්වලා තිනකොට එයාලා එතකොට ඒක කොහෙන් කියන්නේ පෙට්ටිගත නොකරපු ජනපදයක් වුණත් ඒ විදිහට බඳින්න පුළුවන්. ඒක යාර සමහර ඒවා ටිකක් කෙලින් තිබුණේ හැබැයි ඒ රාමුවෙන් පිටට පැනලා. දැන් ඔයාලට අද මොන හරි ගැටලුවක් තියෙනවද මේ කරපු වීඩියෝ එකේ මොන හරි ගැටලුවක් ආවොත් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මීමැසි පෙට්ටි අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම ඔයාලට වීඩියෝ එකක් වෙනම පළ කරනවා. මීමැසි පාලනයට දාලා අවශ්‍ය වෙන උපකරණ ඒ දේවල් කොහොමද ගන්න පුළුවන්. අපි සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක්. ඒ දේවල් ඉදිරියේදී වීඩියෝ එකෙන් පළ කරනවා. අද වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන්න, ලයික් කරන්න, මොන හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරන්න. අපේ මේ වීඩියෝ තව කෙනෙකුට බලන්න ඔයාලා ෂෙයා කරන්න. channel එක subscribe කරපු කෙනෙක් ඔයා channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. නවකයන් මීමැසි පාලනයට යොමු වෙන අවස්ථාවලදී එන ගැටලු වලට අපේ channel එකෙන් ලොකු උදව්වක් වෙයි කියලා මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.